අපි බලමු කොහොමද අපි ක්ලික් මීටින් එකක් ෂෙඩියුල් කරගන්න කියලා. අපිට මෙතන ෂෙඩියුල් මීටින් ඔප්ෂන් එකට යන්නත් පුළුවන්. හැබැයි අපේ රෙකමෙන්ඩේෂන් එක තමයි ක්වික් ඇක්ෂන්ස් කියන අයිකන් එක යූස් කරන්න කියන එක. එතනින් අපිට පුළුවන් ෂෙඩියුල් මීටින් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා මෙතන මොන විදිහේ මීටින් එකක්ද, ඔන්ලයින් මීටින් එකක්ද නැත්නම් ෆිසිකල් මීටින් එකක්ද ඒක සිලෙක්ට් කරලා මම මීටින් නේම් එක දානවා. ඊට පස්සේ මට පුළුවන් මගේ date එකයි time එකයි select කරන්න. මේක repeat වෙන event එකක් නම් අපිට පුළුවන් මේක dailyද නැත්නම් අපේ specific dates මොනවා හරි තියෙනවා නම් අපිට මේ custom repetitions හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ locations මොනවා හරි add කරලා තියෙනවා නම් ඒ අදාළ room එක select කරන්න පුළුවන්. meeting mode එක audio meeting එකක්ද video එකක්ද ඒ කියන එක සිලෙක්ට් කරන්න පුළුවන්. රෙකෝඩින් ඔන් කරන්න ඕන නම් අපි රෙකෝඩ් කියන ඔප්ෂන් එක ටික් එක දාන්න. ඊට අමතරව අපිට පුළුවන් අපේ මීටින්ග්ස් වලට කෝ-හොස්ට්ස්ලා සහ ස්පීකර්ස්ලා ඇඩ් කරන්න. අපි කෝ-හොස්ට් කෙනෙක් කියන්නේ අපිට ඒ අදාළ යූසර්ට පුළුවන් මේ මීටින් එක ෂෙඩියුල් කරන කෙනා වගේම ඉන්න පාටිසිපේෂන්ස්ලා කන්ට්‍රෝල් කරන්න, මැනේජ් කරන්න මේ කෝ-හොස්ට් කියන ඔප්ෂන් එකට පුළුවන්. ස්පීකර් කියන්නේ අපිට ප්‍රසන්ටර්ස්ලා එහෙම නැත්නම් අපේ මීටින් එකේදී කවුරු හරි කෙනෙක් ප්‍රසන්ට් කරනවා නම් නැත්නම් මොනවා හරි ප්‍රසන්ටේෂන් ඔප්ෂන් එකකට අපිට පුළුවන් ස්පීකර්ස්ලා ඇඩ් කරන්න. ඊට අමතරව අපිට අපේ ඇජෙන්ඩාස් ඇටැච්මන්ට්ස් මොනවා හරි තියෙනවා නම් අපිට ඒකත් මේ මීටින් එකට ඇඩ් කරන්න පුළුවන්. ඇඩ් කරගෙන මම මෙතන පාටිසිපේෂන්ස් ඇඩ් කරගන්නවා. අපිට පුළුවන් අපේ මීටින් එක ක්‍රියේට් කරගන්න. ඊට පස්සේ අපේ මේ මීටින් එක ක්‍රියේට් වුණාට පස්සේ ඔටෝ නොටිෆිකේෂන් එකක් යනවා අපේ ඕගනයිසේෂන් එකේ අපි මේ ඉන්න යූසර්ස්ලාට. ඊට පස්සේ අපිට පුළුවන් මීටින් එක හරි විදියට අපේ කැලෙන්ඩර් එකේ අපියර් වෙනවා. එතකොට අපේ මීටින් එක ෂෙඩියුල් වෙලා කියලා අපේ මීටින් ෂෙඩියුල් එක කම්ප්ලීට් වෙනවා.